ඔබ ගම්මිරිස් වගාවක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? නැත්නම් දැනටමත් ගම්මිරිස් වගා කරන කෙනෙක්ද? එහෙමනම් අද වීඩියෝ අනිවාර්යෙන් අවසානයේ දක්වා බලන්න. මොකද ගොඩක් ගොවින් කරන ලොකුම වැරද්දක් තමයි නිවැරදි ප්‍රභේදය තෝරා නොගෙන වගාව ආරම්භ කිරීම. හොඳම පොහොර දැම්මත් හොඳට වතුර දුන්නත් ඔබේ ඉඩමට නොගැලපෙන ප්‍රභේදයක් තෝරාගෙන තිබුණොත් බලාපොරොත්තු වූ අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද අපි බලමු දේශීය ගම්මිරිස් ප්‍රභේද හොඳද, නව නිර්දේශිත වගා ප්‍රභේද හොඳද, ඔබේ වගාවට වඩාත් ගැලපෙන්නේ මොන ප්‍රභේදයේද? දේශීය ගම්මිරිස් ප්‍රභේද ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා ස්වභාවිකව පරිසරයට අනුගත වී ඇති ප්‍රභේද මේ කාණ්ඩයට අයත් වෙනවා. උදාහරණ ලෙස ඩිංගිරාල, මීරිය බැද්ද, කුඹුක්කන් ඔය සා බින්තැන්න වැනි ප්‍රභේද සඳහන් කරන්න පුළුවන්. දේශීය ප්‍රභේදවල වාසි අපේ දේශගුණයට හොඳින් හුරු වී තිබීම, බොහෝ රෝග හා පලිබෝධකයන්ට හොඳ ප්‍රතිරෝධයක් තිබීම, නියග කාලවලදීත් අනෙක් ප්‍රභේදවලට වඩා හොඳින් පවත්වා ගැනීම, අඩු පොහොර සහ අඩු නඩත්තුවකින් වගා කළ හැකිවීම, හොඳ සුවඳක් සහ සැර ගතියක් තිබීම නිසා වෙළඳපොලේ ඉල්ලුමක් පැවතීම අවාසි. නමුත් දේශීය ප්‍රභේදවලටත් අඩුපාඩු තියෙනවා. පළමු අස්වැන්න ලබා ගන්න වසර 3-4ක් අතර කාලයක් ගත වෙන්න පුළුවන්. එසේම නිසි නඩත්තුවක් යටතේ වගා කරන නව වගා ප්‍රභේද සමග සසඳන විට අස්වැන්න සාපේක්ෂව අඩු විය හැකියි. නිර්දේශිත වගා ප්‍රභේද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පර්යේෂණ ආයතන මගින් වැඩි අස්වැන්නක් ලබා දීම සඳහා නිර්දේශ කරන ප්‍රභේද තියෙනවා. උදාහරණ ලෙස පන්නිවුරු 1, පන්නිවුරු 3, පන්නිවුරු 5 සහ TK49 වැනි ප්‍රභේද. මේ වගේ වාසි ඉතා ඉහළ අස්වැන්නක් ලබා දීම සාමාන්‍ය වසර 2-3ක් වැනි කාලයකින් අස්වැන්න ලබා ගැනීමට පුළුවන් වෙනවා. කරල් විශාල වීම සහ කෙඩි සංඛ්‍යාව වැඩි වීම, වගාව පුරාම සාපේක්ෂව එක සමාන අස්වැන්නක් ලැබීම. මේ වගේ අවාසි. නමුත් මේ ප්‍රභේදවලට වැඩි අවධානයක් අවශ්‍යයි. රෝග පාලනයේ නිසි පොහොර යෙදීම, සෙවන පාලනය සහ ජල කළමනාකරණය නිවැරදිව නොකළහොත් අස්වැන්න පහළ යන්න පුළුවන්. විශේෂයෙන් රෝග පිළිබඳ නිරන්තරයෙන් අවධානය සිටින්න වෙනවා. එහෙමනම් ඔබ තෝරාගත යුත්තේ මොන ප්‍රභේදයේද? ඔබ ජීවත් වන්නේ හොඳ වර්ෂාපතනයක් සහ ජල පහසුකම් තිබෙන ප්‍රදේශයක නම් නව නිර්දේශිත ප්‍රභේද ඔබට හොඳ තීරීමක් වෙන්න පුළුවන්. නමුත් වියලි ප්‍රදේශයක නම් හෝ අඩු වියදමකින් දිගු කාලීන වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් දේශීය ප්‍රභේද වඩාත් ආරක්ෂිත තීරීමක්. වගා උපදේශයක් බොහෝ ගොවීන් අනුගමනය කරන හොඳ ක්‍රමයක් තමයි වගාවේ එකම ප්‍රභේදයක් පමණක් නොව ප්‍රභේද කිහිපයක් වගා කර තිබීම. එමගින් රෝග අවදානම අඩු කර ගැනීමටත් විවිධ පරිසර තත්ත්වයන්ට වඩා හොඳින් මුහුණ දීමටත් හැකියාව ලැබෙනවා. නමුත් ඔබේ ප්‍රදේශයට වඩාත් සුසු ප්‍රභේදයේ පිළිබඳ තීරණයක් ගැනීමට පෙර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුසුයි. නිවැරදි ප්‍රභේදයේ තෝරා ගැනීම කියන්නේ ගම්මිරිස් වගාවේ සාර්ථකත්වයේ පළමු පියවරයි. හොඳ තේරීමක් කළොත් වසර ගණනාවක් තිස්සේ ඉහළ අස්වැන්නක් සහ හොඳ ආදායමක් ලබා ගන්න ඔබට පුළුවන්.